අසාධාරණකම් Tamanට පැමිණෙද්දී සංසාරේ හැටි ඔහොමයි කියලා හිතාදා ගන්න. බිරිඳගෙන් ස්වාමියාගෙන් හිත රිදවීම් එද්දී සංසාරේ හැටි ඔහොමයි කියලා හිතාදා ගන්න. දරුවන් දෙමව්පියන්ට අත ඔසවද්දී තමන්ගෙන්ම කිරි බීපු කටින් සැරට කතා කරද්දී සංසාරේ හැටි එහෙමයි කියලා හිත හදාගන්න. ওই සංසාරයට ආස කරන්න එපා. තමන්ගෙන්ම උපකාර ගත්ත අය ඒ උපකාර නොසලකා තමාට එරෙහිව නැගී සිටිද්දී සසර එහෙමයි කියලා සංසාරයෙන් නිදහස් වෙන්න කැමති වෙන්න. ලෙඩ දුක් කෙලවරක් නැතුව පැමිණෙද්දී එකක් ඉවර වෙනකොට තවත් ලෙඩක්. සංසාරේ හැටි එහෙමයි කියලා නිදහස් වෙන්න කැමැත්ත ඇති කරගන්න. කවදාවත් මේ ප්‍රශ්න නිසා පිනක් කරන එක කුසලයක් කරන එක නැති කරගන්න එපා. ප්‍රශ්න ඉවර වෙනකල් ඉන්න එපා පින් කරන්න. ප්‍රශ්න ඉවර වීම පිණිස පින් කරන්න. මේ සංසාරේ මේ කලහක් කොල්ල අයින් කරන්න පින් කරන්න. අඬ නම් පිනක් කරන්නේ. පිනෙන් කරන්නේ වැටෙන කඳුල වියලවල දානවා. පින්වතුනි, තමන්ගේ දරුවෝ ඇස් වලින් ලේ වැටෙන තුරු දන් දුන්න අපේ මහ බෝධිසත්වයෝ විස්සන්තර ජාතකේ. දිය නොහැකි දාන් දීලා කාටවත් ලබාගත නොහැකි ලෞතුරා සම්බුදු බව ලබාගත්තා. එදා දීපංකර පාදමෝදේ මඬේ වැතිරිලා බුදු කෙනෙකුට ඒ දණ්ඩක් වුණා. තමන් මුළු ශරීරයම මඩ ගාගෙන පින කලේ මඩේ වැතිරිලා විපාකේ ආවා. දූවිලි නොරන්දින සම සම්බුදු වන ජීවිතේ කවදාවත් මඩ ඩිංගිත්තක් ගෑවුන්නේ නැහැ. මඩේ ඉඳලා පින කලේ. ප්‍රශ්න කෝටියක් එද්දින්නම් ඔබ බණපදයක් අහන්නේ ඔය පිනෙන් ඔය කුසලෙන් කෝටියක් ප්‍රශ්න අසලා දානවා.